ලස්සන දවසක්. මේක මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් මට හිතෙනවා ඔයාලා කැමති වෙයි කියලා මෙන්න මේ වගේ බ්ලොග්ස් බලන්න. ඉතින් මේ තියෙන්නේ රෑ නිදාගෙන නැගිට්ටට පස්සේ මගේ අවුල් කොණ්ඩෙත් එක්ක ඉන්න මම. අත ගොඩාක් වැඩ තියෙනවා නිවාඩු දවසක් වුණාට. කාමරේ තියෙන ජනේලය ඇරලා චුට්ටක් එළිය බලමු. හොඳ හුස්මක් ගන්නත් පුළුවන් නේ. මේ තියෙන්නේ අපි ගාර්ඩනින් කරන ප්ලේස් එක. මේක එච්චරම ලස්සන නැත්තේ මොකද අපි කොච්චර පැල හිටෙව්වත් පොඩි ප්‍රශ්නයක් නිසා පැල හදින්නේ නැහැ. මෙන්න මේ නිල් පාට අහස බලන්නම ගොඩක් ආසයි. නිවාඩු දවසට අනිවාර්යෙන්ම චුට්ට වෙලාවක් උදේට මම මේ විදිහට එළියේ වටපිටාව බලනවමයි. ඉතින් අද දවසේ ගොඩාක් වැඩ තියෙන නිසා ඉක්මනටම දැන් හස්බන්ඩ්වත් නැගිටලා කාමරේ අස් කරන්න පටන් ගමු. ඉතින් ඔයාලා පව් ජීවිතයක් ගත කරනවා නම් අනිවාර්යෙන් තමන්ගේ අයත් එක්ක කාලය ගත කරන්න අමතක කරන්න එපා. මොකද අපිට තමන්ගේ අය හැම වෙලේම ළඟින් ඉන්නේ නැති නිසා මේක ගොඩක් බිසි ලයිෆ් එකක් නිසා තමන්ගේ අයත් එක්ක ගත කරන්න පුළුවන් කාලය හොඳින් සතුටින් ගත කරන්න. අද අපිට වැස්ස නැති නිසා ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ දවස් ටිකේම හොඳටම වයින් නිසා රෙදි ටිකවත් හොදලා වේලා ගන්න තැනක් නැහැ. ඒක නිසා මම ගේ ඇතුළෙම තමයි මගේ හොදලා තෙත අයින් වුණාට පස්සේ රෙදි ටික වේලා ගත්තේ. ඉතින් මේ වගේ පොඩි ඉඩකඩක ජීවත් වෙන්න ලැබෙන එක සමහර අයට දුකක් වෙයි. ඒත් සමහර අය සතුටු වෙයි මේ මම වගේ. මොකද තියෙන හැම දෙයක්ම අපි සතුටු වෙන්න ඕනේ. අපිට නැති දේ ගැන දුක් වෙවි ඉන්නකොට අපිට තියෙන දේ ගැන සතුටු වෙලා සතුටින් ඉන්න තියෙන කාලය චුට්ට අඩු වෙනවා. ඉතින් මම විවාහකයි. ඒක නිසා මට මගේ ගැන විතරක් හිතන්න බෑ. මම මගේ හස්බන්ඩ් ගැනත් හිතන්න ඕනේ. ඒ වගේම තමයි අපි දෙන්නකම පවුලේ අය ගැනත් අපි හිතන්න ඕනේ. ඉතින් අපිට ගොඩාක් කාර්යබහුල වෙන්න වෙනවා. ඔන්න දැන් ඉතින් ලොන්ඩ්‍රි ටයිම් එක තමයි. මේ දවස් ටිකෙන් මම කිව්වනේ වැස්ස නිසා අපිට රෙදි සෝද ගන්න බැරි වෙච්ච නිසා ගොඩාක් රෙදි ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. කලින් ලොන්ඩ්‍රි බෑග් එක මම අනිවාර්යයෙන්ම හැමපාරම අරන් තියෙනවා. ඊට පස්සේ අපිට ඒ පොලිතින් එකටම මේ රෙදි ටිකක් දාලා දෙන්න පුළුවන්. පොලිතින් භාවිතා කරන්න ඕනේ නැහැ. ඒක නිසා එක දිගට මේ වගේ පුරුද්දක් ඇති කරගත්තොත් මේ විදියට අපේ කුණු රෙදි ටික මෙහෙම ලොන්ඩ්‍රි බෑග් එකකට දාලා මේකත් හස්බන්ඩ්ට දෙන්න ඕනේ ගිහිල්ලා ලොන්ඩ්‍රි එකට දෙන්න කියලා. ඊට පස්සේ එයාට තව වැඩ වගේකුත් තියෙනවා. එයා ඒ ටික කරගෙන එනකම් මං හිමින් සැරේ මගේ කාමරේ අස් කර ගන්නවා. මේ වගේ කපල් වුක් එකක් ඔයාලට බලන්න හම්බෙන්න පළවෙනි වතාව මේක තමයි. මොකද මම දැකලා නෑ මේ වගේ ඇත්තම ලයිෆ් ස්ටයිල් එකක් කවුරුත් ඔයාලට පෙන්වනවා. ඒක නිසා මම හිතුවේ YouTube එකේ වෙනසක් විදිහට මේ වගේ ඇත්තම ජීවිතේ කොහොමද අපි ගත වෙන්නේ කියලා බ්ලොග් එකකින් අරන් එන්න. මගේ channel එකේ ඔයාලා කලින් දැක්කේ beauty videos. මම beauty videos උත් කරනවා. ඒ අතරින් මම ඔයාලට මේ වීඩියෝ එක දාලා බලුවේ ඔයාලා මේකට කැමති වෙයිද කියලා බලන්න. කලින් දවසේ රෑ නිදාගත්ත ඇඳ කුණුවට අපිලි වලට තිබ්බොත් ඒක අපේ හස්බන්ඩ්ට නම් පෙන්වන්නම් බැරි වැඩක්. මමත් එහෙම තමයි. මටත් ඇඳ ලස්සනට නීට් එකට රැල්ලක් නැති වෙන්න තියෙන්න ඕන. නැත්තම් නිකන් මුළු දවසම වැඩක් කරන්න බෑ වගේ. අපි ඒක පුරුද්දක් කරගත්තොත් ඒක අපිට නිකම් පුරුද්ද විදිහටම කරනවා. නැත්තම් හැමදාම එකම විදිහට ඇඳේ නිදාගන්න ගියොත් ජීවිතෙත් ඒ වගේම තමයි. හරිම අපිලිවෙලයි. ඉතින් නිදාගන්න ඇඳ හදන එකෙන්ම ඔයාලට පිළිවෙල වෙන එක පුරුදු වෙන්න පුළුවන්. අද උදේට අපේ අම්මා පිටින්නට කන්න කිරිපත් හදලා ඉවර තිබ්බා. මේ කිරිපත් ටික කන්නේ අපි වැඩ ටික ඔක්කොම ඉවර කරලා තමයි. ඒක නම් හොඳ පුරුද්දක්ද කියන්න මම දන්නේ නැහැ.
ඒ වුණාට අපි ගොඩක් වෙලාවට ගෙදර ඉඳි කන්නේ ගොඩක් දවල් වෙලා. ඉතින් මේ තියෙන්නේ අනිත් වැඩේ. හස්බන්ඩ් මට කියලා ගියා රෙදි ටික ලොන්ඩ්‍රි එකට දාලා එනකන් එයාගේ මාළු ටැංක් එක අස් කරන්න එයාට හෙල්ප් එකක් දෙන්න කියලා. ඉතින් මම දැන් මේ කරන්නේ ඒක. කොහොමද එයා ආවට පස්සේ තමයි මාළු ටැංක් එක අස් කරන්නේ. ඒකේ වීඩියෝස් නම් ගන්න තහනම්. ඉතින් බලමුකෝ ඉස්සරහට එයාත් කැමති වේද කියලා මේ වගේ වීඩියෝස් වලට එන්න. නිවාඩු දවසක් වුණත් ඉතින් වැඩ ගොඩක් කරනවා. ඒ වැඩ ටික කරන එකෙන් අපි දෙන්නගේ ජීවිතේ තවත් ලස්සන කරගන්නවා කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ ඉන්නේ අපි මාළු පැටව ටික. එයාලට නම් තියෙනවා. මම පස්සේ වලක් ගහකින් ඔයාලට ඒක ළඟ අඳුරලා දෙන්නම්. ඉතින් මේ මාළු ටැංක් එක උඩ දාලා තිබ්බම මේ මගේ මනි ප්ලාන්ට් එකේ අතු ටිකක් ඒකේ මුල් ඇදෙන්න. දැන් මට හිතෙනවා ඒකේ කාලේ හරි ඒක පැල කරන්න කියලා. අද ඔයාලත් එක්කම ඒකත් පැල කරනවා. එහෙනම් යමු අපි වත්තට. මේ තියෙන්නේ අපි කලින් පැල try කරන්න හදපු පෝච්චි. ඒ වුණාට ඒ පැල එක්මනටම ගොළු බෙල්ලවිල්ල කනවා. ඉතින් ගොඩක් පාරක් එක જાති එළවලු පැල මේවයි හිටෙව්වා. ඒත් හරි ගියේ නෑ. ටික කාලයක් යනකොට ඒව සත්තු කනවා නැත්තම් අවුව මැද නිසා මැරෙනවා. මොකද මෙතනට ටිකක් අවුව වැටෙනවා අඩුයි. ඉතින් මෙන්න මේ විදිහට මම ඒකත් හිටවනවා. ඒ වගේම තමයි අපේ ගෙදර වත්තේ තියෙනවා නාරං ගහක්. ඉතින් මම නාරං ටිකකුත් කඩා ගත්තා. මට ඒක වීඩියෝ එකක් ගන්න බෑ. මොකද ෆෝන් එකේ අතකින් අරගෙන නාරං ටික කඩන්න බෑ. නාරං ගහ ටික කුසයි. මගේ channel එකේ සුදු වෙන්න වීඩියෝස්, හැම රැක ගන්න වීඩියෝස් ගොඩක් තියෙනවා. ඔයාලා ඒවත් බලන්න. තව එකක් කියන්න බැරුණානේ අපේ ගෙදර මේ ගස් ලැබු ගහේ ගස් ලැබු ගෙඩියකුත් තිබ්බා. ඉතින් ඔන්න ඒකත් මම කඩා ගත්තා. දැන් වෙලාව හරි ඔක්කොම වැඩ ටික ඉවරයි. අපි හොඳට පිරිසිදු වෙන්න ඕනේ. මම ආසම දේ තමයි ඔක්කොම වැඩ ටික ඉවර කරාට පස්සේ හොඳට වොෂ් එකක් දාලා රිලැක්ස් එකේ ඉන්න. මේ දවස් ටිකේ මට සනීප නැති නිසා දවස් දෙකක් එක දිගට නාන්න බැරි වුණා. ඉතින් මගේ ඔළුවේ ඉස්සොරි වගේ තිබ්බා. ඒක නිසා මම ඉස්සොරි වලට ස්පෙෂල් ෂැම්පූ එකක් තමයි අද පාවිච්චි කරන්නේ. මේ ෂැම්පූ එක මම අරගෙන තියා ගන්නවා. හැබැයි හැමදාම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔක්කොම වැඩ ටික ඉවර වෙලා 12ට තමයි අපි උදේට ගන්න. හස්බන්ඩ් වැඩි කිරිබත් ගන්න ආස නැහැ. ඒක නිසා ඊයාට පාන් ගෙනාවා. චිකන් කරිත් එක්ක අර කඩාගත නාරං ටිකෙන් නාරං ජූස් එකකුත් හැදුවා. දැන් ඉතින් ටීවී බල එක කනවා. ඔන්න ලොන්ඩ්‍රි එකෙන් රෙදි ටිකක් ගෙනාවට පස්සේ හස්බන්ඩ්ගේ ආච්චිගේ ගෙදරින් peer ගෙඩියකුත් තාත්තා ගෙනල්ලා තිබ්බා. මම ඒකත් කාලා මෙන්න මේ විදියට අපේ රෙදි ගොන්න ඔන්න වෙනවා. දවල්ට මම හස්බන්ඩ්ට ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා චිකන් කරි එකක් හදලා මමම රසට චිලි පේස්ට් එකක් හැදුවා. ඒක මාරම රහයි. ඉතින් ඔයාලා උයන වීඩියෝස් උත් බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. හවස් වුණාට පස්සේ අපි හිතුවාද ගොඩක් කන්නේ නැතුව පොඩි දෙයක් කමු කියලා. ඉතින් පොඩි දෙයක් කනවා කියලා අපි දෙන්න කඩේට ගියාම පිත්තලු ටික අරගෙන අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ආවා. ටීවී එකේ අපි බල හිටපු ටීවී සීරීස් එකත් එක්ක බලන ගමන් කතාවක් දාගෙන ඒක කන්න. ගෙනාපු ගමන් ඉතින් එක්ටොරි ටික නම් අපි කෑවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔන්න ඩිනර් එකට අයිස්ක්‍රීම් ගොඩාක් කෑවා. මන් දන්නේ මෙහෙම උගලන් කරනවද කියලා. හැබැයි අපි දෙන්න මේ විදිහට ආසයි. සල්ලි තියෙන වෙලාවට මේ වගේ පිස්සු වැඩත් කරනවා. එහෙනම් තවත් බ්ලොග් එකක් අරන් එනවට කැමති නම් ලයික් එකක් දාන්න. පරිස්සමෙන් ගිහින් එන්නම්.